මොටම සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ ජීනස් බ්‍රේන් පේපර් එකේ පළවෙනි පේපර් එක 11 වෙනියේ. මේ පේපර් එකේ තියෙන වැට් ටික අපි කරගෙන යමු. එතකොට මේ පේපර් එකේ වැට් ටික කරගෙන යද්දී මේකේ පළවෙනි ප්‍රශ්නේ අපිට හම්බෙන්නේ වායු නිෂ්පාදනයක් ගැන තමයි අපිට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ වායු නිෂ්පාදනයත් තමයි දීලා තියෙන්නේ. අපි හොඳට බැලුවොත් පේනවා විද්‍යාගාරයේදී වායු පිළියෙල කිරීම සඳහා සකස් කරන ලද ඇටවුමක් පාත දැක්වේ කියලා දීලා තියෙනවා. අපි බැලුවොත් පේනවා අපිට මෙන්න මේ වගේ විද්‍යාගාරයේ වායු පිළියෙල කිරීම සඳහා සකස් කළ ඇටවුමක් පාත දැක්වේ කියලා දීලා තියෙනවා. ඒතර මේ ඇටවුම දීලා තියෙනවා. මේ ඇටවුම දිහා හොඳට බලන්න. මෙයාට දීලා තියෙන කාරණා කීපයක් ගැන අපි ඒකේ තියෙන වැට් ටික කරගෙන යමු. එතකොට මෙයාගේ මේකේ දීලා තියෙනවා මෙන්න මේ වගේ ඇටවුමක් අපිට කියනවා මේකේ කාබන් ඩයොක්සයිඩ් වායු නිෂ්පාදනය කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් X ලෙස විදිහේ රසායනික ද්‍රව්‍ය කුමක්ද කියලා අපින් අහනවා. එතකොට මේකේ මේ හදන්න යන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවල. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව හදාගන්න නම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව විද්‍යාගාරයේ හදාගන්න පාවිච්චි කරන ප්‍රතික්‍රියාව තමයි කැල්සියම් කාබනේට් එක්ක HCl අම්ලයේ ප්‍රතික්‍රියාව. අපි කාබන් ඩයොක්සයිඩ් වායුව විද්‍යාගාරයේ හදාගන්නේ කැල්සියම් කාබනේට් එක්ක HCl අම්ලයේ ප්‍රතික්‍රියාවෙන් තමයි අපි විද්‍යාගාරයේදී කැල්සියම් කාබනේට් එක ප්‍රතික්‍රියාවෙන් තමයි හදාගන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ කොහොමද වෙන්නේ? කැල්සියම් කාබනේට් තියෙනවා. මේ කැල්සියම් කාබනේට් වලට අපි දාගන්නවා HCl අම්ලය. HCl අම්ලය දාගත්තාම මෙයාගෙන් හැදෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් ඊට අමතරව මෙයාගෙන් හැදෙනවා ජලය හැදෙනවා ඊට අමතරව මෙයාගෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. එතකොට මේක තමයි අපිට හම් වෙන ප්‍රතික්‍රියාව වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව පාවිච්චි කරලා අපි කාබන් ඩයොක්සයිඩ් වායුව විද්‍යාගාරයේදී හදා ගන්නවා. විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හදාගන්න අපි පාවිච්චි කරන්නේ HCl කියන රසායන ද්‍රව්‍යයයි හයිඩ්‍රොක්ලොරික් අම්ලයයි කැල්සියම් කාබනේටුයි තමයි පාවිච්චි කරන්නේ. අපි මෙතෙන්ට දාන්න නැත්තේ මේ පරීක්ෂණය කරන්න මේ ඇටවුමට දාගන්න ඕන නැත්තේ කැල්සියම් HCl අම්ලය දාලා තියෙනවා. එහෙනම් මෙතෙන්ට දාන්න නැත්තේ කවුද? කැල්සියම් කාබනේට් තමයි දාන්න. එහෙනම් මෙයාගේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් කැල්සියම් කාබනේට් කියන උත්තරේ පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ගන්න ඕන නැත්තේ අපි කැල්සියම් කාබනේට් කියන උත්තරේ. කැල්සියම් කාබනේට් කියන උත්තරේ තමයි ගන්න. කැල්සියම් කාබනේට් තමයි අපි භාවිතයට ගන්න ඕන නැත්තේ. නම් මෙයාගේ උත්තරේ කැල්සියම් කාබනේට්. අපි බලමු ඊළඟ එකන. දීලා තියෙනවා ඊට ඔබ සඳහන් කළ X රසායන ද්‍රව්‍ය යෙදීමෙන් පසු සිදුවන ප්‍රතික්‍රියාවට තුල්ත රසායන සමීකරණය ලියන්න කියලා අපි ලියමු. කවුද ප්‍රතික්‍රියාව? කැල්සියම් කාබනේට් වලට අපි දාගන්නවා HCl අම්ලය. HCl අම්ලය ඒකේ ප්‍රතික්‍රියා වුණාම හදනවා කැල්සියම් ක්ලෝරයිඩුයි. ඒ වගේම මෙයාගෙන් හදනවා ජලය හදා ගන්නවා. ඒ වගේම ආයෙ මෙයාගෙන් හදා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ තමයි හදාගන්නේ දේවල් ටික. මේ ප්‍රතික්‍රියාව තුලිත නැහැ. මේ ප්‍රතික්‍රියාව තුලිත කරගන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාව තුලිත කරගන්න බලන්න කැල්සියම් 1යි කැල්සියම් 1යි කාබන් 1යි කාබන් 1යි ඔක්සිජන් 3යි මෙතන ඔක්සිජන් 3යි. හැබැයි ක්ලෝරින් 2යි හයිඩ්‍රජන් 2යි තියෙන හින්දා මෙතන ඉස්සරහට අපි දෙකේ ඉලක්කමක් දාගන්න ඕනේ. මෙතන ඉස්සරහට දෙකේ ඉලක්කමක් දාගත්තාම HCl ඉස්සරහට ප්‍රතික්‍රියාව තුලිතයි. ඊට අමතරව අපි මේකේ භෞතික තත්ත්ව දාන්න ඕනේ. කැල්සියම් කාබනේට් ඝන තත්ත්වයේ තියෙන්නේ HCl අම්ලය ජලීයයි අම්ලයක් නිසා කැල්සියම් ක්ලෝරයිඩ් ලවණයක් එයා ජලීයයි කියලා ලියන්න ඕනේ. ඒ වගේම ජලය ද්‍රවයක්. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක්. භෞතික තත්ත්ව දාගන්න ඕනේ.
ඒතර අපි හරියට ප්‍රතික්‍රියාව ලියද්දී මේ ටික ඔක්කොම ප්‍රතික්‍රියාව ලියලා තියෙන්න ඕනේ. මේක තමයි හරියම ප්‍රතික්‍රියාව අපි ලියලා තියෙන්න ඕනේ. මේකේ වෙනස්කම් තියෙන්න බෑ. මේ ප්‍රතික්‍රියාව හරියට ලියා ගන්න ඕනේ. කැල්සියම් කාබනේට් HCl අම්ලයත් එක්ක ප්‍රතික්‍රියාව. ඊට පස්සේ ප්‍රශ්නට යමු අපි. ඊට පස්සේ ප්‍රශ්නට යමු. බලන්න ඉහත ප්‍රතික්‍රියාව භාවිතයෙන් නිපදවන කැල්සියම් කාබනේට් නිපදවන කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සඳහා සරල පරීක්ෂණයක් ලියා දක්වන්න කියලා කියනවා. කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න කරන සරල පරීක්ෂණයක් අහනවා. අපෙන් මේක නිරීක්ෂණය අහන්නේ නැහැ. පරීක්ෂණයක් විතරයි අහන්නේ. ඒ නිසා අපිට කරන්න පුළුවන් වැඩේ තමයි මේකේ කරන්න පුළුවන් දේ තමයි අපි මේකට දාගන්න ඕනේ. අපි මේකට දාගන්න ඕනේ පරීක්ෂණය තමයි අවර්ණ මුද්‍රාවණයක් තුලින් බුබුලනය කිරීම. නම් මෙයා කරන වැඩේ තමයි අපි මොකද්ද? අවර්ණ මුද්‍රාවණයක් තුලින් බුබුලනය කිරීම. අවර්ණ මුද්‍රාවණයක් පරීක්ෂණය තමයි අවර්ණ මුද්‍රාවණයක් තුලින් බුබුලනය කිරීම. බුබුලනය කිරීම. කවුරු හරි ලියන්න පුළුවන් මේකට අවර්ණ මුද්‍රාවණයක් තුලින් යැවීම කියලා ලියන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් උත්තරයක්. අවර්ණ මුද්‍රාවණයක් තුලින් බුබුලනය කිරීම තමයි හරිම උත්තරේ වෙන්නේ. ඇස් කියනවා හිත වායු නිෂ්පාදනයේ කෙටි කාලයකින් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබට කල හැකි උපක්‍රමයක් ලියන්න කියලා. මේකේ වැඩි වායු ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් ගන්න නම් අපිට කරන්න පුළුවන් උපක්‍රමය මොකක්ද කියලා අහනවා. මේකේ ගන්න පුළුවන් උපක්‍රම දෙකක් තියෙනවා. එකක් මෙතන HCl අම්ලයට සාන්ද්‍ර HCl අම්ලේ පාවිච්චි කරොත් අපිට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ගන්න පුළුවන්. ඊට අමතරව මෙතෙන් දාන කැල්සියම් කාබනේට් X වලට දාන අපිට පුළුවන් කැට තියෙනවා නම් ඒවා කුඩු බවට පත් කරලා දාන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයකින් වැඩි වෙන පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වීම එන අපිට ගන්න පුළුවන් උත්තරේ තමයි මොකද්ද? කැල්සියම් කාබනේට් කුඩු භාවිතා කිරීම. කැල්සියම් කාබනේට් කුඩු භාවිතා කිරීම. කැල්සියම් කාබනේට් කුඩු භාවිතා කිරීම තමයි ගන්න පුළුවන් උත්තරේ. කැල්සියම් කාබනේට් කුඩු භාවිතයට ගන්න පුළුවන් මේ පරීක්ෂණය කරගෙන යන්න. ඊට අපිට පරීක්ෂණේ දීලා තියෙනවා නම් කරන්න කියලා රූපේ 1 2 3 4 නම් කරන්න කියලා 1 2 3 4 නම් කරන්න කියලා. එකෙන් පෙන්වන්නේ මෙන්න මේ ප්ලාස්කුව. නිසා මෙතන තියෙන්න ඕනේ එකේ කේතු ප්ලාස්කුව තමයි තියෙන්නේ. හරිම උත්තරේ කේතු ප්ලාස්කුව. නිකම්ම ප්ලාස්කුව ලියන්න එපා. කේතු ප්ලාස්කුවම ලියන්න ඕනේ. කේතු ප්ලාස්කුවක් තමයි අපි භාවිතයට ගන්නෙ. කේතු ප්ලාස්කුව තමයි අපි යොදාගන්නේ. ඊට දෙවෙනි උත්තරේ දෙවෙනි එක නම් කරන්න තියෙනවා. දෙවෙනි රූපයට යමු අපි. දෙවෙනි රූපයට යමු. දෙවෙනි රූපයට ගියපුවාම දෙවෙනි රූපයට යමු අපි. දෙවෙනි රූපයට ගිය දෙවෙනි කොටසට ගියමු අපි. දෙවෙනි කොටසට ගියපුවාම ඔයගොල්ලෝ බලන්න පුළුවන්. දෙවෙනි කොටසේ පෙන්ලා තියෙන්නේ කවුද කියලා. අංක දෙකෙන් පෙන්වන්නේ විසර්ජන නලය. එයාට කියනවා විසර්ජන නලය කියලා. විසර්ජන නලයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් මෙතන දෙකට එන්නත්තේ විසර්ජන නලය කියලා ලියලා තියෙන්න ඕනේ. අංක 3ට යනවා. අංක 3 නම් කිරීමට තියෙන්නේ කවුද? වායු සරාව. අංක 3 කියලා දාලා තියෙන්නේ වායු සරාව. එහෙනම් වායු සරාව තමයි අංක 3ෙන් පෙන්වන්නේ වායු සරාව. වායු සරාව කියලා ලියලා තියෙන්න ඕනේ. අංක අපි යනවා අංක 4ට. අංක 4 ඕගොල්ලන්ට පේනවා. අංක 4 තියෙන්නේ කවුද? වායු විසර්ජන නලය. වායු සංග්‍රහණ මංචය. අංක 4ෙන් පෙන්වන්නේ වායු සංග්‍රහණ මංචය. එහෙනම් මෙතන අංක 4ට අපි ලියලා තියෙන්න ඕනේ වායු සංග්‍රහණ මංචය කියලා ලියලා තියෙන්න ඕනේ. වායු සංග්‍රහණ මංචය තමයි තියෙන්න ඕනේ නැත්තේ. වායු සංග්‍රහණ මංචය කියලා ලියලා තියෙන්න ඕනේ. වායු සංග්‍රහණ මංචය තමයි මෙතෙන්ද එන උත්තරේ වෙන්නේ. වායු සංග්‍රහණ මංචය තමයි මෙයාට එන උත්තරේ වෙන්නේ අංක 4. පස්වෙනි ප්‍රශ්නයට යනවා.
ඉහත වායු එක්රැස් කිරීමේ ක්‍රමය හැර කාබන් ඩයොක්සයිඩ් රැස් කිරීම සඳහා වායු රැස් කිරීමට ක්‍රමයක් අහනවා. අපි කාබන් ඩයොක්සයිඩ් වායුව එක්රැස් කරගන්න ක්‍රම තියෙනවා දෙකක්. මේ වගේ අපි ජලය හරහා යවලා මෙන්න මෙහෙම ජලය හරහා යවලා මෙහෙම එක් කරගත්තොත් එහෙම මෙයාගේ ජල මට්ටම යන්නේ පල්ලෙහාට. ජලය මට්ටම පල්ලෙහාට ගිහලා තමයි වායුවේ ක්‍රැස් වෙන්නේ. මේ වගේ ක්‍රමයකට අපි කියනවා ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය කියලා. මේ ක්‍රමයට කියන නම තමයි මේකේ රූපේ දාලා තියෙන ක්‍රමයට කියන නම තමයි ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. මේ ක්‍රමයට කියන්නේ ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය කියලා. අපිට පුළුවන් ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වායුව බරෙන් වැඩි හින්දා වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න. එහෙන් භාවිතා කරන්න පුළුවන් ක්‍රමය තමයි අපි කාබන් ඩයොක්සයිඩ් නිපදවන වායු නලයක් අරගෙන ඒක බින්න මෙහෙම දාගන්නවා වායු සරාවට. මේ වගේ වායු සරාව හයි කරලා මෙහෙම දානවා. දාපුවාම සාමාන්‍ය වාතයේ ඉහළට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් වායුව විතරක් මෙයාගේ පල්ලෙහාට ගිහිල්ලා එකතු වෙනවා. මෙහෙම සාමාන්‍ය වාතයේ ඉහළට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් වායුව පහළින් එකතු වෙන ක්‍රමයට අපි නමක් කියනවා. මේ ක්‍රමයට කියනවා අපි වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය කියලා. එහෙනම් මේකට ගන්නේ වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. වාතයේ උඩුකුරු විස්ථාපනය තමයි පාවිච්චි කරන්නේ. වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. විස්ථාපන ක්‍රමය භාවිතා කරනවා. වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය භාවිතයෙන් තමයි මේක එක් කරගන්න පුළුවන් අනිත් ක්‍රමය වෙන්නේ. එහෙනම් මේක එක් කරගන්න පුළුවන් අනිත් ක්‍රමය කවුද කියලා අපෙන් අහන්නේ ප්‍රශ්නේ. අනිත් ක්‍රමය තමයි කවුද? වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. මෙතන එකතු කරගන්නේ එහෙනම් වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය භාවිතයෙන් තමයි අපි වායු වික්‍රස් කර ගැනීම කරන්න ඕනැත්තේ. ඊට කියනවා මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කිරීම විද්‍යාගාරයේදී තා වැදගත් වේ. සංයුතිය ප්‍රකාශ කිරීමට විවිධ උපක්‍රම භාවිතා කරයි. මෙහෙම දීලා තියෙනවා විවිධ උපක්‍රම භාවිතා කරයි කියලා දීලා තියෙනවා. අපින් අහනවා මේ වගේ මෙයාගේ විවිධ උපක්‍රම භාවිතා කරයි. පියන් දෙවෙනි පිටුවට යමු. දෙවෙනි පිටුවට යමු. හරි අපි දෙවෙනි පිටුවට ගිහලා බලමු. මේ වගේ තියෙන ප්‍රශ්න කීපයක් මම මකා ගන්නකම් ඉන්න. මෙයාගේ දෙවෙනි පිටුවට යනවා. දෙවෙනි පිටුවේ මේකේ ඊළඟ ප්‍රශ්න ටික තියෙනවා. මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙයාගේ දෙවෙනි පිටුවේ තියෙන ප්‍රශ්න ටික අපි දෙවෙනි පිටු ප්‍රශ්න ටික කරමු. මම මේක පේපර් එක කරද්දී කරන්න එපා කියලා කිව්වා. මොකද මේ කොටස් කරලා තිබුණේ නෑ අපි කලින් මිශ්‍රණ පාඩමේ කොටස. ඒ නිසා නමුත් මම සාකච්ඡා කරද්දී මේ ටිකත් එක්කම සාකච්ඡා කරගෙන යනවා. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම කතන්දර ටිකක් බලන්න. පහත අවස්ථාවලදී සංකේත ප්‍රකාශ කළ හැකි ආකාර තිත්තිර මත ලියන්න කියලා. දැන් බලන්න ජලයේ ග්‍රෑම් 100ක් තුල ග්ලූකෝස් ග්‍රෑම් 10ක්. මෙයාගේ ඔක්කොම දීලා තියෙන්නේ ග්‍රෑම් වලින් තමයි දීලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ ග්‍රෑම් වලින් දීලා තියෙන හින්දා අපිට මෙතනදී භාවිතා කරන්න සිද්ධ වෙන්නේ ස්කන්ධ භාගය කියන එක නා ස්කන්ධයන් දීලා තියෙන හින්දා අපි මෙතනදී භාවිතා කරන්න ඕන නැති ස්කන්ධ භාගය තමයි භාවිතයට ගන්න වෙන්නේ. ස්කන්ධ භාගය තමයි සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වෙන්නේ මේ අවස්ථාවේදී. එහෙනම් ස්කන්ධ භාගයෙන් තමයි අපි සංයුතිය ප්‍රකාශ කිරීම කරලා තියෙන ස්කන්ධ භාගයක් තමයි භාවිතයට ගන්න. ඊළඟ අපි යනවා ඊළඟ එක්කනට සේලයින් ද්‍රාවණයක ඝන ඩෙසිමීටර් 5ක් තුල සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 2ක් දියවි ඇත. දැන් ගොල්ලෝ පේනවා මෙතන පරිමාවක් දීලා තියෙනවා. ළඟින් මෙතන ස්කන්ධයක් දීලා තියෙනවා. මෙයාගේ ස්කන්ධයක් දීලා තියෙනවා. ස්කන්ධය තියෙනවා. මෙයාගේ පරිමාවයි ස්කන්ධය කියලා තියෙනවා. එහෙනම් මෙතන අපි මෙයාගේ
සංයුතිය හොයාගන්නේ ස්කන්ධේ සහ පරිමාව අනුව. ස්කන්ධයේ බෙදීම පරිමාවෙන් තමයි හොයන්නේ. එහෙනම් ස්කන්ධේ සහ පරිමාව අනුව සංයුතිය තමයි මෙතන බලලා තියෙන්නේ. ස්කන්ධය හා පරිමාව. ස්කන්ධය හා පරිමාව අනුව සංයුතිය තමයි මෙතන තියෙන්නේ. ස්කන්ධය හා පරිමාව අනුව සංයුතිය තමයි මෙතන හොයලා තියෙන්නේ. ස්කන්ධය හා පරිමාව අනුව සංයුතිය. මෙයාගේ සංයුතිය හොයලා තියෙන්නේ කොහොමද? ස්කන්ධ භාගයෙන් මෙයාගේ ස්කන්ධය හා පරිමාව අනුව සංයුතිය. ඊළඟට බලන්න කාබනීකృత බීම් බෝතලේ ඝන ඩෙසිමීටර් 5ක් තුල කාබන් ඩයොක්සයිඩ් මවුල 2ක්. මෙයාගේ පරිමාවයි මවුල ගානයි දීලා තියෙනවා. පරිමාවයි මවුල ගානයි දුන්නොත් හරිම ලේසියෙන් අපිට හොයන්න පුළුවන් සංයුතිය හොයාගන්න භාවිතා කරන්නේ අපි සාන්ද්‍රණය. සංයුතිය හොයාගන්න භාවිතා කරන්නේ සාන්ද්‍රණය. එහෙනම් ඔන්න සංයුතිය හොයාගන්න ක්‍රම තුනයි. ස්කන්ධ භාගයේ ස්කන්ධය හා පරිමාව අනුව සංයුතිය සාන්ද්‍රණය තමයි භාවිතා කරගන්න ක්‍රම ටික වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට යමු. ABC අවස්ථාවල සංයුතියින් ගණනය කර දක්වන්න කියලා කියනවා. ඒ අවස්ථාව කියන්නේ කවුද? ඒ අවස්ථාව කියන්නේ ස්කන්ධ භාගයක්නේ. එහෙනම් මෙතන ස්කන්ධ භාගය වෙනවා. කොහොමද අපි ලියාගන්නේ? මෙයාගේ ලියනවා ස්කන්ධ භාගය සමාන වෙනවා එයාගේ ද්‍රාව්‍ය ස්කන්ධය ගන්නවා. ද්‍රාව්‍ය ස්කන්ධය බෙදා ගන්නවා. එයාගේ මුළු ස්කන්ධයෙන් බෙදෙනවා. ද්‍රාව්‍ය ස්කන්ධය මුළු ස්කන්ධයෙන් බෙදාගත්තාම එයාගේ සංයුතිය අපිට ලැබෙනවා. එහෙනම් ස්කන්ධ භාගය හොයාගන්නේ ද්‍රාව්‍ය ස්කන්ධය මුළු ස්කන්ධයෙන් බෙදලා හොයාගන්න පුළුවන්. මෙයාගේ ද්‍රාව්‍ය ස්කන්ධය කීයද? මෙයාගේ ද්‍රාව්‍ය ස්කන්ධය අපි ගන්න පුළුවන්. බලන්න ද්‍රාව්‍ය ස්කන්ධය දීලා තියෙනවා අපිට ද්‍රාව්‍ය ස්කන්ධය ග්‍රෑම් 10ක් තමයි තියෙන්නේ ග්ලූකෝස්. ජලයේ ග්‍රෑම් 100ක් තුල තමයි දී වෙලා තියෙන්නේ. එහෙනම් ජලයේ ග්‍රෑම් 100ක් ඇතුලේ තමයි මේ 10 දී වෙලා තියෙන්නේ. එහෙනම් මුළු ස්කන්ධයක් ගන්න වෙනවා අපිට. ජලයේ ග්‍රෑම් 100ක් තියෙනවා. ඒක ඇතුලේ 10ක් තියෙනවා. එහෙනම් 110ක් තමයි මුළු ස්කන්ධය. ඒකෙන් කොච්චරක්ද? 10ක් තමයි දී වෙලා තියෙන්නේ. එහෙනම් මෙතනින් එනවා 11න් 1යි කියලා ස්කන්ධ භාගය හොයාගන්න පුළුවන්. ස්කන්ධ භාගය 11න් 1යි කියන එක තමයි ගන්න වෙන්නේ. B අවස්ථාවේ සංයුතිය හොයාගන්න වෙනවා. B අවස්ථාවේ ස්කන්ධය සහ පරිමාවන සංයුතිය. එහෙනම් මෙතන B අවස්ථාවේ සංයුතිය අපිට ලියන්න පුළුවන් වෙන්න මෙහෙම. ඒ තමයි සංයුතිය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා ලියනවා. ස්කන්ධය බෙදීම පරිමාව. ඊළඟ ස්කන්ධය දීලා තියෙන විදිහ බලන්න. ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 2යි කියලා ඝන ඩෙසිමීටර් 5ක් ඇතුලේ. පරිමාව මෙතනදී හැම වෙලාවකම මතක තියාගන්න ස්කන්ධය සහ පරිමාවන සංයුතිය කියද්දී මේ පරිමාව ඝන ඩෙසිමීටර් වලින් ගත යුතුමයි ගන්න ඕනෙමයි ඝන ඩෙසිමීටර් වලින් ගන්න ඕනෙමයි ඝන ඩෙසිමීටර් වලින් ගන්න ඕනෙමයි ඒ වගේම මෙයාගේ ස්කන්ධය ගන්න වෙන්නේ අපිට අනිවාර්යෙන් ග්‍රෑම් වලින්මයි. එහෙම ගත්තොත් තමයි ගාන හරි වෙන්නේ. එහෙනම් මෙයාගේ හොයන්න පුළුවන් කොහොමද? ස්කන්ධයේ ග්‍රෑම් 2යි පරිමාව දීලා තියෙනවා ඝන ඩෙසිමීටර් 5 කියලා. ඝන ඩෙසිමීටර් 5යි. එහෙනම් 5න් 2යි තමයි උත්තරේ. 5න් 2යි උත්තරේ. ඒ කියන්නේ මෙතනින් එනවා 5න් 2යි කියලා කියන්නේ උත්තරේ. මෙතනින් එනවා 0.4ක් කියලා. 0.4යි. මේකට ඒකකයක් තියෙනවා. ඒක වැදගත්. කවුද ඒකකය? ස්කන්ධයේ මෙන්නේ ග්‍රෑම් වලින් පරිමාව මෙන්නේ ඝන ඩෙසිමීටර වලින්. එහෙනම් ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 0.4යි කියලා තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. මෙයාගේ සංයුතියේ උත්තරේ ගන්න වෙන්නේ. ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 4යි කියලා තමයි අපිට ගන්න වෙන්නේ මෙයාගේ උත්තරේට. හරි. ඒක දැනන් තියෙන්න ඕනේ. ඔන්න ඊළඟ අවස්ථාව. අපි යනවා ඊළඟ එක්කනාට ඊළඟ ගානට යමු අපි. කාබනීකృత බීම් බෝතලේ ඝන ඩෙසිමීටර 5ක් තුල 0.5ක් තුල කාබන් ඩයොක්සයිඩ් මවුල 0.2ක් දී වෙලා තියෙනවා. අයන සාන්ද්‍රණයක් හොයන්න තමයි තියෙන්නේ. සාන්ද්‍රණය හොයලා බලමු අපි. සාන්ද්‍රණය හොයාගන්නේ කොහොමද කියලා බලමු. සාන්ද්‍රණය හොයන්නේ C සමානයි
n මවුල ගාන බෙදීම v පරිමාවේ. මෙයාගේ n තියෙන්න ඕනේ මවුල වලින් මතක ඇතුව පරිමාව ගන්න ඩෙසිමීටර් වලින් තියෙන්න ඕනේ. එහෙම තිබ්බාම තමයි ආදේශ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙයාගේ ගන්න ඩෙසිමීටර් පරිමවුල ගාන 0.2 කියලා දීලා තියෙනවා නේද? 0.2යි. ඔව් 0.5යි ගන්න ඩෙසිමීටර්. එහෙනම් මෙයාගේ 0.5යි ගන්න ඩෙසිමීටර්. මෙයාගේ 0.5යි කියලා තියෙනවා ගන්න ඩෙසිමීටර්. එහෙනම් මෙයාගේ එනවා 0.2යි බෙදීම 5යි කියලා එනවා. ඒ කියන්නේ මේක ගන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම 0.2 බෙදීම 5යි. ඒ කියන්නේ අපි මේක සුළු කරගත්තොත් එහෙම මෙතනින් එනවා කලින් විදිහටම 0.04ක් කියලා එනවා 0.04යි. එහෙනම් මෙයාගේ උත්තරේ 0.04යි. මෙයාගේ උත්තරේ ඉන්නත්තේ ඝන ඩෙසිමීටරයට මවුල වලින් ඒ සාන්ද්‍රණයක් තියෙන්නේ. එහෙනම් ඝන ඩෙසිමීටරයට මවුල වලින් මෙයාව දාලා තියෙන්න ඕන. ඝන ඩෙසිමීටරයට මවුල වලින් තමයි උත්තරේ අරන් තියෙන්න ඕනත්තේ. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එක්කනාට. මේකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් රිවයින් කරලා ආපහුසරයක් බලන්න. ඔයගොල්ලෝ මේකේ උත්තර ටික හරියට මාක් කරගන්න කොලේ Tamanට දීලා තියෙන කොලේ හරියට මාක් කරගන්න මේව ගොඩාක් වැදගත්. මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහ විභාගවලදී. ඊට අපි යනවා ඊළඟ එක්කනාට. ඔබ විද්‍යාගාරය තුල සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සෑදීම සිදු ඇත. ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.25ක් කන්ඩිස්මීටරයට මවුල වන අතර අවශ්‍ය පරිමාව ඝන සෙන්ටිමීටර් 250කි. ඊට ද්‍රාවණයේ සෑදීමට අවශ්‍ය විද්‍යාගාර උපකරණ දෙකක් අහනවා. ඕනෑම වෙලාවක ද්‍රාවණයක් හදන්න අපිට ඕන කරන උපකරණ හතරක්. ප්‍රධාන උපකරණ හතරක් පහක් ඕන කරනවා. එක්කෙනෙක් තමයි අපිට රසායනික තුලාවක් ඕනේ. මේ ද්‍රාවණය හදන්න රසායනික තුලාවක් ඕනේ. මොකද අපිට මේ ස්කන්ධය මැනගන්න සිද්ධ වෙනවා. ඒක මැනගන්න රසායනික තුලාවක් ඕන වෙනවා. ඊළඟ මේ ද්‍රාවණය හදාගද්දී අනිවාර්යෙන් පරිමාමිතික ප්ලාස්කුවක් ඕන වෙනවා. පරිමාමිතික ප්ලාස්කුවක් ඕන වෙනවා. පරිමාමිතික ප්ලාස්කුවක් ඕන වෙනවා. ඊළඟ එක්කනා තමයි මේ ද්‍රාවණය හදාගන්න අපිට වීදුරු පුනීලයක් ඕන වෙනවා. උපකරණ දෙකක් අහන්නේ මම ඔක්කොම ටික ලියන්නම්. වීදුරු පුනීලයක් ඕන වෙනවා. ඊට අමතරව ඔරලෝසු තටියක් ඕන වෙනවා. ඔරලෝසු තටියක් ඕන වෙනවා. ඔරලෝසු තටියක් තියෙන්න ඕන. ආය මේක හදාගන්න අපිට ඕනේ කරනවා දෙවුම් බෝතලයක් ජලය එක් කරගන්න අපිට දෙවුම් බෝතලයක් ඕන වෙනවා. දෙවුම් බෝතලයක් ඕන වෙනවා ජලය එකතු කරගන්න දෙවුම් බෝතලයක් ඕන වෙලා තියෙනවා. මේ තමයි උපකරණ පහ. මේකෙන් දෙකක් කාට හරි ලියන්න පුළුවන්. දැන් වීදුරු උපකරණ කියලා විශේෂයෙන් ඇහුවා නම් මෙන්න මේ තුන් දෙනා විතරයි ලියන්න පුළුවන්. හැබැයි මෙතන වීදුරු උපකරණ කියලා ආලා නැති හින්දා අපිට මේ පස් දෙනාගෙන් ඕනම දෙන්නෙක් ලියා ගන්න පුළුවන්. ඊළඟ ගානට යනවා ඉතාම වැදගත් ගානක්. ඒ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කොච්චරක්ද කියලා අපෙන් අහනවා. මේ ගානේ සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කොච්චරක්ද කියලා අපෙන් අහනවා. ඒක හදන්න තමයි අපි යන්නේ. දැන් මේ වගේ ගානක දීලා තිබ්බොත් සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය හොයන්න මෙයාගේ සාන්ද්‍රණය තියෙනවා, පරිමාව තියෙනවා. මේකෙන් මවුල ගාන හොයාගන්න ඕන. ද්‍රාවණයේ අවශ්‍ය කරන මවුල ගාන හොයන්න ඕන. දැන් පළවෙනි එක තමයි සාන්ද්‍රණ සූත්‍රයේ C සමානයි n බෙදීම v වලින් n ව උක්ත කරලා n සමානයි c ගුණ කිරීම v කියන එක දාලා අපි සාන්ද්‍රණයේ මවුල ගාන හොයාගන්න ඕන. මෙයාගේ දීලා සාන්ද්‍රණය 0.25යි කියලා. මගේ පරිමාව ගන්න සෙන්ටිමීටර් 250යි කියලා. කවදාවත්ම අපිට පරිමාව ඝන සෙන්ටිමීටර් වලින් දාන්න බෑ. මේක ඝන ඩෙසිමීටර් කරගන්න ඕන. ඩෙසිමීටර් කරන්න අපි මේක 1000න් බෙදා ගන්න වෙනවා. 1000න් බෙදා ගන්න වෙනවා. 1000න් බෙදලා තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ මෙයාගේ. එතකොට අපිට මෙතනින් එනවා 250ට 1යි 1000ට 4යි. එහෙනම් මෙතනින් එනවා 0.25 0.25 බෙදීම 4යි කියලා එනවා. මේක සුළු කරන්න අවශ්‍ය නැහැ ළමයි. මේ තියෙන්නේ මවුල ගාන ද්‍රාවණයේ තියෙන. දැන් අපි ස්කන්ධය හොයන්න යන්නේ
ස්කන්ධය හොයාගන්න නම් ඉස්සරලාම මේ අදාළ සංයෝගයේ ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ මෞලික ස්කන්ධය හොයන්න ඕන. ඒක හොයන්න ඕගොල්ලන්ට මෙතන දත්ත දීලා තියෙනවා. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය අපි හොයාගෙන යමු. මෙයාගේ මෞලික ස්කන්ධය සෝඩියම්ගේ 23යි 23 ඒවා තියෙන්නේ 1යි. එහෙනම් මෙයාගේ ගාන 23යි. ක්ලෝරීන් වල 35.5යි. එහෙනම් මෙයාගේ තියෙනවා ඒ වගේම එකක් තියෙනවා. එහෙනම් 35.5යි. නම් මෙයාගේ උත්තරේ එනවා 0.5. මෙතනින් 58.5යි කියලා එනවා මෞලික ස්කන්ධය මෙයාගේ එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ මෙන්න මෙතනින් මෞල ගාන භාවිත කරලා එයාගේ ස්කන්ධය හොයන්න. ස්කන්ධය හොයන්නේ සිම්පල් m සමානයි මෞල ගාන n ගුණ කිරීම මෞලික ස්කන්ධය 58 මෞලික ස්කන්ධය ගන්න ඕනේ. මෞලික ස්කන්ධය ගන්න ඕනේ. ඒ කියන්නේ කැපිටල් M ගන්න ඕනේ. එහෙනම් මෙන්න හොයාගන්න විදිය මෞල ගාන ගුණ කිරීම මෞලික ස්කන්ධය. එයාගේ මෞල ගාන කීයද? මෞල ගාන අපි දන්නවා දැන්. මෞල ගාන 0.25යි බෙදීම බෙදීම 4යි ගුණ කිරීම මෞලික ස්කන්ධය 58.5යි කියලා දීලා තියෙනවා. එතන මේක සුළු කරපුවාම අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක සුළු කරලා අපිට ස්කන්ධය ගන්න පුළුවන්කම ලැබෙනවා. මේව සුළු කරගත්තාම අපිට එනවා උත්තරයක් මෙන්න මේ වගේ. මේව සුළු කරගත්තාම එනවා උත්තරයක් අපිට මේව සුළු කරගත්තාම අපිට උත්තරයක් ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ උත්තරයක් ගන්න පුළුවන්. 0.25 බෙදීම 4 ගුණ කිරීම 58.5. එහෙනම් මෙතනින් එනවා කීයද උත්තරේ 3.6යි 5ක් කියලා එනවා. 3.6ක් කියලා ගත්තනම් හොඳටම ඇති. 3.6ක් කියලා ගත්තනම් හරි. මෙයාගේ එහෙනම් මෙයාගේ උත්තරයට එනවා කීයද 3.6ක් ග්‍රෑම් කියලා එනවා. අන්න ඕන කරන ස්කන්ධේ 3.6යි ග්‍රෑම්. හරි. 3.6ක් තමයි තියෙන්නේ. සාන්ද්‍රණය පාවිච්චි කරලා මෞල ගාන හොයනවා පළවෙනි කොටස. දෙවෙනි එකනාගේ එයාගේ මෞලික ස්කන්ධය හොයා ගන්නවා. 3 එයාගේ ස්කන්ධය හොයනවා. මේ සූත්‍ර අමතක කරන්න එපා. මේ සූත්‍ර ඉතාම වැදගත් සූත්‍රයන්. මේවා දැනන් තියෙන්න ඕනෙමයි. හරි ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. යමු අවසාන ප්‍රශ්නයේදී තියෙන අවසාන ප්‍රශ්නය. ඊත් ද්‍රාවණයේ සෑදීමේදී සැලකිලිමත් යුතු කරුණු 3ක් දක්වන්න. මොනවද? පළවෙනි එකනා තමයි මේ උපකරණ සියල්ල පිරිසිදු තත්වයේ තියෙන්න ඕනේ. මම ලියන්න නැතුව ඉන්නම්. උපකරණ සියල්ල පිරිසිදු තත්වයේ තියෙන්න ඕනේ. ඊළඟ ස්කන්ධය නිවැරදිව මැනලා තියෙන්න ඕනේ. ස්කන්ධය නිවැරදිව මැනලා තියෙන්න ඕනේ. ස්කන්ධේ නිවැරදිව මැනගෙන තියෙන්න ඕනේ. ඊළඟ එකනා සෝඩියම් ක්ලෝරයිඩ් සියල්ලම පරිමාණික ප්ලාස්ටිකට එක් කරලා තියෙන්න ඕනේ. පිරිසුදු උපකරණ පිරිසුදු තත්වයේ තියෙන්න ඕනේ. ස්කන්ධේ නිවැරදිව මැනගෙන තියෙන්න ඕනේ. සෝඩියම් ක්ලෝරයිඩ් සියල්ල පරිමාණික ප්ලාස්ටිකට එක් කරගන්න ඕනේ. ඒ වගේම මේකේ අවසාන පරිමාව නිවැරදිව සකස් කරලා තියෙන්න ඕනේ. අවසාන පරිමාව නිවැරදිව සකස් කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ ටික තියෙන්න ඕනේ මේ ද්‍රාවණය හදද්දී. මේකින් කාරණා 3ක් ලියන්න පුළුවන්. උපකරණ පිරිසුදු තත්ත්වයේ පැවතීම, ස්කන්ධයේ නිවැරදිව මැන ගැනීම, සෝඩියම් ක්ලෝරයිඩ් සියල්ල පරිමාණික ප්ලාස්ටිකට එක් කර ගැනීම. ඊළඟ එකනා තමයි අවසන් පරිමාව නිවැරදිව සකස් කර ගැනීම. තව උනන් ලියන්න පුළුවන්. නිවැරදිව සෝඩියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කර ගැනීම වගේව ලියන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි ඔබේ තියෙන දේවල් ටික. ওই ප්‍රශ්න ටිකට අපි දැනන් තියෙනවා මේක ඊටාම ලේසි සහ වැදගත් ප්‍රශ්නයක්. අපේ මිශ්‍රණ පාඩම භාවිතා කරලා අහලා තියෙන මිශ්‍රණ පාඩමින් තමයි අපින් අහලා තියෙන්නේ මේ පාඩමේ ප්‍රශ්නය. මිශ්‍රණ පාඩම් භාවිතයෙන් තමයි අපි මේක අහලා තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ එක්කනට.
විනාඩියක් ගන්නම් මේකම කන්න. මේ ඔක්කොම හොඳට බලන්න ළමයි. මේ කරන කැපකිරීම ටික ඕගොල්ලෝ කරන්න. එතකොට මේ වගේ ප්‍රතිඵල එහෙම තියෙනවා. මේ ජිනස් බ්‍රේන් පේපර් සෙට් එක කරන්න. මේකේ තියෙන අලුත් ප්‍රශ්න. එන්න පුළුවන් ප්‍රශ්න. ආවොත් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්න. ඒවා තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ජිනස් බ්‍රේන් පේපර් එක වගේ එකක් මිස් කරගන්න නැතුව කරගන්න ළමයිට එක්සෑම් එකේදී ඒක ගොඩාක් ලොකු හයියක් වෙයි. එක්සෑම් එක හොඳට ලියා ගන්න. එක්සෑම් එක හොඳට ලියා ගන්න මේක ලොකු හයියක් වෙනවා. ඒ නිසා මේකට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් අපි ගන්නවා ඊළඟ එක්කනට අපි යනවා ඊළඟ අවස්ථාවට අපි යමු. ඊළඟ අවස්ථාවේ තියෙන දේවල් ටික. අපි යනවා ඊළඟ අවස්ථාවට මේ බලන්න. මකන්න සෑහෙන වෙලාවක් කරලා ළමයි. හරිද? මේ පිටුවට යන්න කලින්. ඊට පස්සේ අපි යමු ඊළඟ එක්කනට. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නාංකයට. ජීවිත ප්‍රශ්නයක් තියෙන්නේ. ජීවිත ප්‍රශ්නයක් ප්‍රශ්නාංක දෙකේ තියෙන්නේ. ඊටම පහසු ජීවිත ප්‍රශ්නයක් තමයි අපෙන් අහලා තියෙන්නේ. ජීවීන්ගේ දේහ නිර්මාණයේ වී ඇති මූලික කාබනික සංයෝගයේ ලෙස ග්ලූකෝස් සැලකිය හැකිය. ග්ලූකෝස් ප්‍රධානව නිපදවන්නේ ශාක තුළ සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මගිනි. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ ශක්ති පරිවර්තනය ලියා දක්වන්න අපි හැමෝම දන්නවා. එයාගෙදි වෙන්නේ එයා ගාව තියෙන්නේ ආලෝක ශක්තිය. මේ ප්‍රභා සංශ්ලේෂණයේදී තියෙන ආලෝක ශක්තිය කෙලින්ම රසායනික ද්‍රව්‍යවල තියෙන රසායනික ශක්තිය බවට පත් වෙනවා. රසායනික ශක්තිය බවට පත් වෙනවා. දැන් මේකට වෙන උත්තර ලියන්න එපා. හරියට මේක ලියන්න. ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත් වෙනවා. අන ශක්ති පරිවර්තනය ලියලා තියෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ශක්ති පරිවර්තනය ලියාගන්න ඕනේ. මාර වැදගත්. ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවන ශාක පටක තුල සංචිත කාබෝහයිඩ්‍රේටය නම් කරන්න. අප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවන ශාක පටක තුල සංචිත වන කාබෝහයිඩ්‍රේටය තමයි පිෂ්ඨය කියලා කියන්නේ. සංචිත වෙලා තියෙන්නේ අනිවාර්යෙන් පිෂ්ඨය. පිෂ්ඨය තමයි සංචිත කාබෝහයිඩ්‍රේටය වෙන්නේ. එහෙනම් සංචිත කාබෝහයිඩ්‍රේටය කවුද කියලා අපෙන් අහනවා. කවුද සංචිත කාබෝහයිඩ්‍රේටය වෙන්නේ? පිෂ්ඨය. පිෂ්ඨය තමයි සංචිත කාබෝහයිඩ්‍රේටය බවට පත් වෙලා තියෙන්නේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. සංචිත පටක පිහිටවන ස්ථාන දෙකක් නම් කරන්නේ. සංචිත පටක තියෙන තැන් අහනවා. සංචිත පටකයන් තියෙන ප්‍රධාන ස්ථාන කිහිපයක් තියෙනවා. මොනවද? පළවෙනි එකන සංචිත පටක කියලා අපි හඳුන්වන්නේ කවුද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට ලේසි. සංචිත පටකයක් කියලා කියන්නේ මෘදුස්තර පටකවලට. මෘදුස්තර පටක තමයි අපි සංචිත පටක කියලා හඳුන්වන්නේ. මෘදුස්තර පටක තමයි සංචිත පටකයන් කියලා අපි ගන්න. සංචිත පටක තියෙන තැන් අහපුවාම අපිට මෘදුස්තර පටක තියෙන තැන් ලියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් මේකට ශාක පත්‍රයේ තියෙන මෘදුස්තර පටක එහෙම ලියන්න එපා. වඩාම හොඳයි අපිට පුළුවන් ශාක කඳේ බාහිකය හා මජ්ජාව. මේ වචන ඕන. බාහිකය හා මජ්ජාව. ශාක කඳේ බාහිකය හා මජ්ජාව. මේක ලියන්නේ ඇයි අපි ශාක කඳේ බාහිකය හා මජ්ජාව කියලා ලියන්න හේතුව තමයි ශාක කඳ කියලා එකක් උත්තරේ තියෙන්න බෑ. බාහිකේ මජ්ජාවේ තමයි ආහාර තැන්පත් වෙන්නේ. ආයි ශාක මුලේ බාහිකේ හා මජ්ජාව. එතන තමයි ආහාර තැන්පත් වෙන්නේ. බාහිකේ හා මජ්ජාව කියන වචන දෙක නැතුව ශාක මූලයි කඳයි ලියවන ඒවා වරදිනවා. ඒ නිසා ඒ උත්තරවලට අහුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ උත්තර ලියද්දී ශාක කඳේ බාහිකේ හා මජ්ජාව කියලා ලියන්න. ශාක මුලේ බාහිකේ හා මජ්ජාව කියලා ලියන්න පුළුවන්. ආය ඵල වර්ගවල අපි ලියනවා මාංශල ඵල කියලා ලියන්න ඕනේ. මාංශල ඵලවල තියෙනවා. ඊට අමතරව ආය අපිට හම්බ වෙනවා මේ වගේ බීජවල අපිට හම්බ වෙනවා. එහෙනම් ශාක කඳේ බාහිකේ හා මජ්ජාව, මුලේ බාහිකේ හා මජ්ජාව,
මාංශල ඵල වර්ග, බීජ වර්ග වගේ තමයි සංචිත පටක ඊටලා තියෙන්නේ. සංචිත පටක වෙන්නේ කවුද? මුදුස්තර පටකය. සංචිත පටකයේ ව්‍යුහාත්මක ලක්ෂණ දෙකක් වහන මුදුස්තර පටකයේ ලක්ෂණ තමයි මේ හන්නේ. මොනවද? රවුම් හෝ සමවිස්කම්භාකාර සෛල පැවතීම. රවුම් හෝ සමවිස්කම්භාකාර සෛල පැවතීම. ඊළඟ එක්කන විශාල මධ්‍ය රික්තක පැවතීම. විශාල මධ්‍ය රික්තක පැවතීම. ඊළඟ එක සෛලේ න්‍යෂ්ටිය සෛලේ කෙළවරක පැවතීම. සෛලේ න්‍යෂ්ටිය සෛලේ කෙළවරක පැවතීම. අන්තර් සෛලීය අවකාශ පැහැදිලිව හඳුනාගත හැකි වීම. ඊළඟ එක සෙලියුලෝස් වලින් නිර්මාණය වූ සෛල බිත්තින් පැවතීම. ඔය වගේ ලක්ෂණ ලියන්න පුළුවන්. රවුම් හෝ සමවිස්කම්භාකාර සෛල පැවතීම, මධ්‍ය රික්තක පැවතීම, සෛලේ න්‍යෂ්ටිය සෛලේ කෙළවරක පැවතීම, අන්තර් සෛලීය අවකාශ පැවතීම, සෙලියුලෝස් වලින් නිර්මාණය වූ සෛල බිත්ති පැවතීම වාගේවා තමා ව්‍යුහාත්මක ලක්ෂණ. මේ ව්‍යුහාත්මක ලක්ෂණ වලට ලියන්න බෑ ක්‍රියාකාරී ලක්ෂණයන් ලියන්න බෑ. උදාහරණයක් සජීවී වීම. ඒක ක්‍රියාකාරී ලක්ෂණයක් ව්‍යුහාත්මක ලක්ෂණයක් විදිහට ගන්න එපා. මේවා හරියට ලියන්න ව්‍යුහාත්මක ලක්ෂණ විදිහට. එහෙනම් ව්‍යුහාත්මක ලක්ෂණ වුණ අපිට හම් වෙනවා. මේ වගේ ව්‍යුහාත්මක ලක්ෂණ කීපයක් අපිට බලා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ එක්කනට සංචිත පටක හැර එවැනිම සජීවී වෙනත් පටකයක් නම් කරන්න. සංචිත පටක හැර තියෙන වෙනත් සජීවී පටකයක් හපුවාම ඒ වගේම පටකයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සරල ස්ථිර පටකයක් වෙන්න ඕනේ. අපිට හම් වෙන සරල ස්ථිර පටක වර්ග දෙකක් තියෙනවා. තුනක් තියෙනවා. මුදුස්තර පටකය. ඒක තමයි සංචිත පටකය කියලා ගන්නෙ. ඊළඟ එක්කන තමයි ස්ථූල කෝණාස්තර පටකය. ආයේ දුරස්තර පටකය. හැබැයි මේකේ දුරස්තර පටකය ලියන්න බෑ. මොකද මෙන්න මෙතන දීලා තියෙන වචනයක් සජීවී කියලා. සජීවී කියන වචනේ දීලා තියෙන හින්දා මෙතන දුරස්තර පටකය කියලා ලියන්න බෑ. දුරස්තර පටකයේ උත්තරයකට ගන්න බෑ. ඒ නිසා දුරස්තර පටකය ලියන්න බෑ. ඒ නිසා අපිට ලියන්න වෙන්නේ මෙතන උත්තරේට ස්ථූල කෝණාස්තර පටකය පමණයි. ස්ථූල කෝණාස්තර පටකය පමණයි ලියන්න වෙන්නේ උත්තරේට. ස්ථූල කෝණාස්තර පටකය පමණයි ලියා ගන්න වෙන්නේ. මොන උත්තර ටික ගන්න විදිය ප්‍රභා සංශ්ලේෂණය වගේ පාඩම් O level exam එකේ පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ නිසා මේවා අනිවාර්යෙන් දැනන් තිබිය යුතුමයි. අපි යනවා B කොටසට ප්‍රශ්නේ. ඒක ඉතාම වැදගත් ප්‍රවේණි විද්‍යාවෙන් අහලා තියෙනවා. දේශීය රාම්බු විශේෂයක ප්‍රධාන ආකාර දෙකක් පවතී. රාම්බු වර්ග දෙකක් තියෙනවලු. මේක බලන්න ලොකු දෙයක් නැහැ. ඕගොල්ලෝ අර කටුවස්තට මාකට් එකට ගිහිල්ලා බලන්න. මාතලේ නම් අර මාතලේ මාකට් එකට ගිහින් බලන්න. ගෙලියේ එළවලු කඩේට ගිහිල්ලා බලන්න. හරිද? ඊට පස්සේ හඟුරන් කෙත ළමයින්ට නම් මේක බලන්න දෙයක් නැහැ ළමයි. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ රාම්බු හිටවන හින්දා. රාම්බු වර්ග දෙකක් තියෙනවා. මොනවද? බෝල හැඩයක් තියෙන රාම්බු. ඒ කියන්නේ බින්න මෙහෙම රාම්බු జాතියක් තියෙනවා. බින්න මෙහෙම. මේවට කියනවා අපි බෝල රාම්බු කියලා කියනවා. බින්න මෙහෙම. ආය අපිට හම් වෙනවා රාම්බු වර්ගයක් දිගටි රාම්බු. බින්න මෙහෙම රාම්බු තියෙනවා. මේ වගේ දිගටි රාම්බු තියෙනවා. බින්න මේ වගේ රාම්බු. මේ රාම්බු විශේෂ දෙක තියෙනවා. අපිට කියනවා මෙයාව ලියනවලු බෝල රාම්බු B කියලා ලියනවලු. එහෙනම් ඒක තමයි ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ. දිගට රාම්බු තියෙනවලු ඒක සිම්පල් B කියන සංකේතයෙන් ලියනවලු. අපි මේ කැපිටල් B සංකේතයකින් කවුරු හරි කැපිටල් ලකුණකින් ලියනවා නම් ආය බලන්න දෙයක් නැහැ. ඒ තියෙන්නේ අනිවාර්යෙන් කවුද? ප්‍රමුඛ ලක්ෂණය. සිම්පල් ලකුණකින් කවුරු හරි ලියනවා නම් ඒ තියෙන්නේ අනිවාර්යෙන් කවුද? ඒ තියෙන්නේ අනිවාර්යෙන් නිලීන ලක්ෂණය. එහෙනම් ප්‍රමුඛ ලක්ෂණයේ තියෙනවා නිලීන ලක්ෂණයේ තියෙනවා. එහෙනම් කැපිටල් B තමයි බෝල රාම්බු තමයි ප්‍රමුඛ ලක්ෂණය. දිගට රාම්බු තමයි නිලීන ලක්ෂණය වෙන්නේ. එහෙනම් මෙයාගේ ප්‍රමුඛයි නිලීනයි අහනවා. ඒකට ලියන්න ඕනේ අපි ප්‍රමුඛ කියලා ලියන්න ඕන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය කියලා ලියන්න ඕනේ. මේවා නිකන් ලියන්න එපා. B simple B capital B නිකන් ලියන්න එපා. ප්‍රමුඛ ලක්ෂණය capital B විතරයි. ආයේ මේකට B ගගා එක එක ඒවා දදා ලියන්න ඕනේ B. ලක්ෂණය B. ලක්ෂණ යුගලයකින් නිරූපණය කරන GB එක ලක්ෂණය නෙමෙතන හම්තොට B විතරයි. මෙයාගේ නිලීන ලක්ෂණය
නිලීන ලක්ෂණය තියෙනවා. නිලීන ලක්ෂණය අපිට හම් වෙලා තියෙනවා. ඒක ලියන්න ඕන සිම්පල් B කියන සංකේතයෙන්. කැපිටල් B, සිම්පල් B. කැපිටල් B තියෙනවා, සිම්පල් B තියෙනවා. එහෙනම් කැපිටල් B සහ සිම්පල් B තමයි මෙයාගේ තියෙන ලක්ෂණයන් දෙක. කැපිටල් B හා සිම්පල් B තමයි මෙයාගේ ලක්ෂණයන් දෙක අපිට හම්බෙලා තියෙන්නේ. එහෙනම් කැපිටල් B තියෙනවා, සිම්පල් B තියෙනවා, වෙන්න ප්‍රමුඛ වෙන්න නිලීන ලක්ෂණයන් දෙක. හරි. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රමුඛ සමයුග්ම ශාකයක් හා නිලීන සමයුග්ම ශාකයක් අතර මුහුන් කිරීමෙන් ලැබෙන පළමු පරම්පරාවේ ශාක දැක්වීමට සුදුසු සටහනක් සකස් කරන්න. ළමයි මේක ගොඩාක් අයගේ අවුල් වෙලා තිබ්බ නෝට් එකක්. ගොඩක් කට්ටියන්ට මේක හරියට ලියා ගන්න බැරි වෙලා තිබුණා. මේකේ තියෙන දේවල් ටික ගොඩාක් අයට ලියන්න බැරි වෙලා තිබුණා. කොහොමද මේක ලියා ගන්න කියලා බලන්න. මේක ලියන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ප්‍රමුඛ සමයුග්මක කියන එකේ තේරුම තමයි ප්‍රමුඛ ලක්ෂණ දෙකම සමානව තියෙනවා කියන එක. නිලීන සමයුග්මක කියන එකේ තේරුම තමයි නිලීන ලක්ෂණ දෙකම සමානව තියෙනවා කියන එක. ඒතර ප්‍රමුඛ සමයුග්මක නම් ප්‍රමුඛ ලක්ෂණ දෙකම සමානව තියෙනවා. නිලීන ලක්ෂණ දෙකම සමානව තියෙනවා නිලීන සමයුග්මක නම්. එහෙනම් මේ chart එක කොහොමද අපි ලියාගන්නේ කියලා බලමු. මේ chart එක ලියාගන්නේ මෙන්න මෙහෙම. ඉස්සරලාම දෙමාපියෝ දෙන්නව ලියනවා පිරිමි ශාකය ලියනවා මෙහෙම කතරයක් දාලා ගැහණු ශාකය ලියනවා. මේවා ලියලා නැති අයටත් මම මේකේ ලකුණු සමහර තැන්වලදී දුන්නා. ඒ දුන්නට ඇත්තටම O-level මට්ටමේදී නම් මේකේ ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් O-level මට්ටමේදී මේවා මෙහෙම ලියන්න බෑ. මේ සංකේතත් එක්කම ලියන්න ඕනේ. දෙමාපිය පරම්පරාව ලියනවා P කියලා දාලා ලියනවා parental type එක P. මෙයාගේ දෙමාපිය පරම්පරාවේ පිරිමි කෙනා ප්‍රමුඛ සමයුග්මකයා ගන්නවා. කතරයක් දාන්න ඕනේ. නිලීන සමයුග්මකයා ගන්නවා. හරි. ඊට පස්සේ අපි ගන්නවා මෙයාගේ ජන්මානු ලියන්නේ G කියලා gametes ජන්මානු G කියලා ලියනවා. මෙයාගේ ජන්මානු දෙන්නම සමාන හින්දා එක්කෙනෙක් ලියන්න ඕනේ. ජන්මානු ලියද්දී සංකේතය රවුන්ඩ් කරලා පෙන්වන්න ඕනේ. අනිවාර්යෙන් සංකේතය රවුන්ඩ් කරලා පෙන්වන්න ඕනේ. මෙයාගේ සිම්පල් B එයත් රවුන්ඩ් කරලා පෙන්වන්න ඕනේ. වෙන ජන්මානු ලියනවා. මේ රවුන්ඩ් එහෙම දාන්න නැතුව ලියවොත් ඒවා වැරදි සම්පූර්ණයෙන්. රවුන්ඩ් දාලා ලියන්න ඕනේ. මෙයාවයි මුහුම් කරගත්තාම එන්නේ කවුද? කැපිටල් B තියෙනවා, සිම්පල් B තියෙනවා. මේ ඇති වෙලා තියෙන එක නම් කරලා පෙන්වන්න ඕනේ. මේ තමයි පළවෙනි පරම්පරාවේ අය. මේ තමයි පළවෙනි පරම්පරාවේ අය. මේ ඉන්නේ පළමු පරම්පරාවේ දෙන්න. කැපිටල් B, සිම්පල් B පළමු පරම්පරාවේ අය. මෙතෙන්ද ලියන්න ඕනේ 100%ක්ම කවුද තියෙන්නේ? කැපිටල් B, සිම්පල් B තියෙනවා. ප්‍රමුඛ ලක්ෂණයේ තියෙන හින්දා මෙතන ලියන්න ඕනේ 100%ක්ම බෝල රාම්බු කියලා ලියන්න ඕනේ. බෝල රාම්බු කියලා ලියන්න ඕනේ. නැත්නම් වටකරු රාම්බු කියලා ලියන්න ඕනේ. මේක මෙහෙම හරියට ලියවොත් තමයි ඕගොල්ලොට මේකට හරියක් දෙන්න පුළුවන්. මේ සංකේත නැතුව, මේ රවුන්ඩ් කරන්නේ නැතුව, මේ වදාන්න නැතුව මේක ලියනවා නම් ඒ කෙනාට මතක ඇතුව මතක තියාගන්න ලකුණු නම් හම්බ වෙන්නේ නෑ ඕලොල් පේපර් එකේදී. ඒකට බැනලා වැඩක් නෑ පේපර් මාකින් එකට එහෙම බැනලා වැඩක් නෑ. මේවා ලියන්න ඕන සංකේත. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ එක්කනට. ඊට ඔබ සඳහන් කළ පළමු පරම්පරාවේ ශාක දෙකක් මුහුම් කිරීමෙන් ලැබෙන ජනිතයන් පනට් කොටුවක ලියනවා. පනට් කොටුවක් ලියන්නලු මේ පරම්පරාවේ හැදෙන දෙන්නේ ඉෂ්ට කරපුවාම ප්‍රතිඵල පනට් කොටුවක ලියන්න. මේ පරම්පරාවේ දෙන්නේ කියන්නේ කැපිටල් B, සිම්පල් B නේ. මේ දෙන්නේ මිශ්‍ර කරපුවාම සංකේත අපෙන් අහනවා කවුද තියෙන්නේ කියලා. ඉස්සරලාම් වෙන්න මේ කොටුවේ මෙහෙම ඉරක් අඳින්න ඕනේ. මෙතන ලියන්න ඕනේ F1 කියලා. මේ අපි මිහුම් කරන්නේ F1 ලා දෙන්නේ. මෙතන ලියන්න ඕනේ F1 කියලා. දැන් සමහර අය මේ F1 වෙනුවට මෙතෙන්ද පිය පාර්ශවය ආය මව පාර්ශවයක් ලියනවා. ඒ වගේ වැරද්දක් නැහැ.
හැබැයි ඉතින් මෙතෙන්ද අපි ලියන්නේ F1 හින්දා F1 කියලා දාන්න ඕනේ. දාන එක තමයි වඩාම සුදුසු වෙන්නේ. මෙතන ලියන්න ඕනේ F1 කවුද? B simple B capital B simple B න capital B ජන්මානු තියෙන්න ඕනේ. ජන්මානු මතක ඇතුව රවුන්ඩ් කරලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ ලියලා තිබ්බ ගොඩාක් පරට කොටු හරි ගිහිල්ලා තිබුණා. හැබැයි ජන්මානු රවුන්ඩ් කරලා තිබුණ නැති නිසා ඒව වැරදිලා තියෙනවා. මෙන්න ජන්මානු දෙක. මේ පැත්තේ ජන්මානු දෙකයි මෙතන B දානවා. මෙතනත් B දානවා වෙන්න ජන්මානු දෙක. දැන් අපි මේ ජන්මානු මිශ්‍ර කර ගැනීම කරන්න ඕන. කොහොමද මිශ්‍ර කරගන්නේ? මෙයයි මෙයයි. එහෙනම් මෙතනින් එන එකනා කැපිටල් B කැපිටල් B. මේ ඉන්නේ ජීවියෙක්. එයාව කොටු කරන්න රවුම් කරන්න සමචතුරස්‍ර කරන්න ත්‍රිකෝණ කරන්න යන්න එපා. ඒක මොනවත් කරන්න දෙන්නේ ජීවියෙක්. මෙයයි මෙයයි. කවුද කැපිටල් B සිම්පල් B. මෙයයි මෙයයි. කැපිටල් B සිම්පල් B. මෙයයි කැපිටල් B සිම්පල් B සිම්පල් B. මේ තමා මෙයාගේ තියෙන ඒවා. මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලියා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ ලියන්න පුළුවන්. මේ විදිහට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියලා තියා ගන්න පුළුවන්. ඔන්න chart එක ලියා ගන්න විදිහ. අරට කොටුව ලියන්න පුළුවන් ওই විදිහට. ඔයගේ අඩුපාඩු එහෙම රිවයින්ඩ් කර කර බලලා හරි කමක් නැහැ හදාගන්න. අපි වැඩ කරගෙන යද්දී මේව ඕන වෙනවා අපිට. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එක්කනට ඊළඟ අවස්ථාවට යමු. අපි ඊළඟ පිටුවට යමු. ඊළඟ පිටුවේ ප්‍රශ්නෙට යමු. හරි. ඔන්න අපි යනවා ඊළඟ පිටුවට බලන්න. පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන රෝගයක් ලෙස තැලසීමියාව සැලකිය හැකිය. තැලසීමියාව ඇතිවන්නේ නිලින ජාන සමයුග්මක වීමෙන්. තැලසීමියාව පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක් තමයි. තැලසීමියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ ලේ නෑදෑයන් අතර විවාහයන් මගින් තමයි ඇති වෙන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට යන ප්‍රවේණික රෝගයක්. තැලසීමියා රෝගයේ ප්‍රවේණ දර්ශය ලියා දක්වන්න කියලා කියනවා. තැලසීමියාව අපි සංකේතයකින් ලියනවා ළමයි. තැලසීමියාව ලියන්නේ කැපිටල් T සිම්පල් T කියන සංකේත වලින්. තැලසීමියාවට අදාළව 3 දෙනෙක් පුද්ගලයෝ ඉන්න පුළුවන්. කවුරු තැලසීමියාවට අදාළව ඉන්න පුළුවන් පුද්ගලයෝ 3 දෙනා මම මෙතනින් ලියන්නම්. එක්කෙනෙක් තමා කැපිටල් T කියන එකනා. මෙයා නිරෝගී කෙනෙක්. තැලසීමියාව ඇති වෙන්නේ හැම වෙලාවකම නිලීන ඡානයකින්. කැපිටල් T සිම්පල් T අය ඉන්න පුළුවන්. මේගොල්ලෝ ඊටාම භයානකයි. මේගොල්ලෝ රෝග වාහකයන්. ඊළඟ එක්කනා සිම්පල් T මෙයා තමා රෝගී එක්කනා. එහෙනම් රෝගී වෙනවා නම් සිම්පල් T එහෙනම් මෙතන රෝගී කෙනෙක්ගේ ප්‍රවේණ දර්ශය සිම්පල් T කියලා ලියන්න ඕනේ. එහෙනම් රෝගී කෙනෙක්ගේ ප්‍රවේණ දර්ශය සිම්පල් T කියලා ලියා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. තැලසීමියා රෝගියා මගින් සිදුවන හානිය විස්තර කරන්න කියලා කියනවා. තැලසීමියා රෝගියෙක්ට වෙන්නේ ළමයි හිමෝග්ලොබින් කියන වර්ණකයේ රුධිරයේ ඔක්සිජන් පරිවහනය කරන අඩු වෙනවා. හිමෝග්ලොබින් නිෂ්පාදනය දුර්වල වෙනවා. මේවට ලියලා තිබුණා උත්තර සමහර ඒවා ඇත්තටම මගේ ලේ පිරිසුදු වෙන උත්තර. හරි. මොකද්ද? තැලසීමියා රෝගියෙක් මගින් සිද්ධ වෙන හිමෝග්ලොබින් නිෂ්පාදනය අඩු වෙනවා. ඒකෙන් රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙනවා. ඒකෙන් රුධිරය හරහා ඔක්සිජන් පරිවහනය කිරීමේ හැකියාව අඩු වෙනවා. එහෙනම් හිමෝග්ලොබින් නිෂ්පාදනය දුර්වල වීම තමයි වෙන්නේ. තැලසීමියා රෝගියෙක්ගේ වෙන්නේ හිමෝග්ලොබින් නිපදවීම දුර්වල වීම තමයි වෙලා තියෙන්නේ. අපි යන ඊළඟ ප්‍රශ්නෙට බලන්න. නිරෝගී පුරුෂයෙකු හා රෝග මෙතන රෝල නෙමෙයි රෝග වාහක ගැහැණියෙකු අතර විවාහයෙන් ඇතිවන දරුවන් ප්‍රවීණ දර්ශය පරක් කොටුවක දක්වන්න.
නිරෝගී පුරුෂයෙක්. අන්න මෙතෙන්ද අම්මයි තාත්තයි කියලා දාන්න පුළුවන්. මෙතන ඉන්නේ අම්මයි තාත්තයි. අර F1 කියලා પરම්පරාවක් නැහැ. එනිසා මෙතන තාත්තව මාක් කරගන්නවා මෙහෙම. අර කොටුවේ මෙතන අම්මව මාක් කරගන්න. මේ සංකේත හරියට දාන්න. මෙතන තාත්තා වෙන්න පුළුවන් නිරෝගී පුරුෂයෙක්. එහෙනම් කැපිටල් T එක්කරි. ජන්මාන හින්දා රවුන්ඩ් කරලා පෙන්නන්න ඕනේ. මෙයාගේ අම්මා රෝග වාහකයෙක්. එහෙනම් කැපිටල් T තියෙන්න පුළුවන්. සිම්පල් T තියෙන්න පුළුවන්. මෙන්න මෙහෙම එක්කනේ. එහෙනම් දැන් මේ කට්ටිය මිශ්‍ර කරලා සංකේත ලියනවා. මෙයයි කැපිටල් T මෙයයි කැපිටල් T මෙයයි කැපිටල් T සිම්පල් T මෙයයි කැපිටල් T සිම්පල් T. මෙන්න ලියල් තියෙන්න ඕනේ විදිය. මෙන්න මෙහෙම ලියල් තියෙන්න ඕනේ. මෙයාගේ මේ වගේ ලියල් තියෙන්න ඕනේ. එතකොට මේ තමා තියෙන්න ඕනේ පනට කොටුව වරද්දන්න එපා. මෙතන දෙමාපියෝ දෙන්න මාක් කරලා ජන්මානු හරියට දාලා ලියලා පෙන්නන්න ඕනේ. මේ තමා ලියලා පෙන්නන්න විදිය. මෙයාගේ විශේෂත්වය මොකද්ද ළමයි? මෙයා කිසිම කෙනෙක් රෝගී වෙන්නේ නැහැ. මෙයාලා රෝග නිරෝගී අය, මෙයාලා රෝග වාහක අය. මෙයාගේ නිරෝගී කට්ටියයි රෝග වාහක කට්ටිය අතර අනුපාතය 1:1යි. මෙතන දෙන්නෙක් ඉන්නවනේ 1යි. මෙතන දෙන්නෙක් ඉන්න 1යි. 1:1යි. ගාල් දෙකට 2යි අනුපාතය මෙයාලට මෙයාගේ 1:1යි එහෙනම් අනුපාතය. අන්න ගන්න පුළුවන්. හරිම ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්න ප්‍රවේණ විද්‍යාවේ තියෙනවා. හරි. දැන් බලන්න ඊළඟ එක්කනට අපි යමු. හරි. ඊළඟ එක්කනට අපි යමු. බලන්න. ඊළඟ එක්කනට ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග දෙකක් නම් කරන්න කියලා කියනවා. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග. මොනවද ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග කියලා කියන්නේ? ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග කියලා කියන්නේ මොනවද? ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග කියන්නේ ලිංග වර්ණ දේහයන් මත පීඩන රෝග වර්ග වලට. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග ඇති වෙන්නේ ලිංග වර්ණ දේහයන් මත පීඩන ජාන වලින්. අපි දන්නවා ගැහැණු කෙනෙක් නම් X වර්ණ දේහයයි තියෙනවා. පිරිමි කෙනෙක් නම් X වර්ණ දේහයයි Y වර්ණ දේහයයි තමයි තියෙන්නේ. මේවා මත කවුරු හරි ජානයක් තිබුණොත් අන්න ඒ වගින් ඇති වුණු රෝගයක් ඒවට කියනවා අපි ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග කියලා කියනවා. ඒවට කියන්නේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝගයන් කියලා කියනවා. දැන් අපි අහනවා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග කවුද කියලා. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග තියෙනවා දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි අපිට හම්බෙනවා රතු කොළ වර්ණ අන්ධතාවය. ඒවා ලියද්දී හරියට ලියන්න ළමයි. කොළ මේ ලියන්න එපා වර්ණ අන්ධතාවය කියලා. ලියන්න රතු කොළ වර්ණ අන්ධතාවය. රතු කොළ වර්ණ අන්ධතාවය. රතු කොළ වර්ණ අන්ධතාවය තමයි එයාට හැදිලා තියෙන්නේ. ආයෙ මෙයාගේ තියෙන තුන ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝගයක් තමයි කොහොද? හිමොෆීලියාව. හිමොෆීලියාව. ඔගොල්ලෝ ගොඩාක් කට්ටිය මම දැක්කා හිමොෆීලියාවයි තැලසීමියාවයි වරද්දන් තියෙනවා. අද ඉඳන් වරද්දන්න එපා හිමොෆීලියාවයි තැලසීමියාවයි. එහෙනම් ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික රෝග වර්ග දෙකයි රතු කොළ වර්ණ අන්ධතාවයයි හිමොෆීලියාවයි කියන්නේ මේ රෝග වර්ග දෙක අපිට හම්බෙලා තියෙන. හරි. අපි යමු අවසාන ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නෙට යනවා. මේක තියෙනවා. අවසාන ප්‍රශ්නේ බලන්න ප්‍රවේණික ආබාධ අවම කරගන්න පුළුවන් වැඩේ ලේ නෑදෑයන් අතර විවාහයන් අවම කිරීම. ලේ නෑදෑයන් අතර විවාහයන් අවම කිරීම. මම හිතන්නේ ඔයගොල්ලෝ ලියපු උත්තර වලින් ෆන්ම උත්තර ටික ලියලා තිබ්බේ මේකට. ලියලා තිබුණා සුපිරිම උත්තර ටිකක් ආය නෑ ඇඬෙනවා ඒව දැක්කම මේ මොකද මේක මේ වෙන ලේසි එකක් නේ. ලේ නෑදෑයන් අතර විවාහ අවම කිරීම. ඒකෙන් තමයි වලක් ගන්න පුළුවන් වෙන්නේ. හරි ඒ නිසා වෙන ඒවා ලියන්න එපා එකට. ඔය තමයි ජීනස් බ්‍රේන් පේපර් එකේ පළවෙනි පේපර් එකේ අවසානයේ මේකේ ලකුණු සාමාන්‍යයෙන් 20න් 15ක් විතර ගන්න පුළුවන් ලේසියෙන්. ටිකක් අමාරුවක් නැතුව ගන්න පුළුවන්කම තියෙනවා. සෝරි.
ගන්න පුළුවන්කම තියෙනවා. ඊටාම ප්ලේසින් උත්තර ටික ගන්න පුළුවන්කම තියෙනවා. මේවා ඉතින් ඊටාම වැදගත් පේපර්ස්. මේවා කරලා තියෙනවා නම් වඩා හොඳයි. ඒතකොට ඔය තමයි ජීනිස් බ්‍රේන් පේපර් එකේ පළවෙනි පේපර් එකේ අපිට තියෙන ප්‍රශ්නයන් ටික අපිට ගන්න පුළුවන් විදිහ. හරි. ඔය ටික අපි දැනන් තියෙන්න ඕනේ. ඔය ටිකේ උත්තර ටික මාර්ක් කරගන්න. බැරි ප්‍රශ්න ටික ආපස්සට තියෙන නෝට් එකේ බලා ගන්න. ආපස්සට කරලා බලන්න. ඊට පස්සේ මේක පුළුවන් වෙනවා. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් නැවතත්. අපි ආපහු මේ වගේ ජිනිස් බ්‍රේන් පේපර් එකකින් හම්බෙමු. මේක ලියලා අපි සම්බන්ධ වෙමු. ඊළඟට මම පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ YouTube අවකාශයේ මේක දාන්න නිසා අපි පන්තිවලදී මේ වගේ පේපර්ස් නිතරම ලියවනවා. ප්‍රධාන වැඩ අපි කීපයක් කරනවා පන්තියේ. එකක් තමයි ජිනස් බ්‍රේන් පේපර් සෙට් එක ලියවන එක. හෝම්වර්ක් සීරීස් එකක් ලියවගෙන යන එක. පන්ති තාම ලස්සනට පිළිවෙලට පාඩම් ටික අවසන් කරලා ලස්සනට වැඩ ටික කරගෙන යන එක. ඊට අපි වාර විභාග හරියටම තියලා ඒ වගේ ලකුණු ටික අපි දෙනවා. වාර විභාගවල වැඩ ටික යනවා පන්ති. පේපර් ක්ලාස් එකක් වෙනම අපි පන්ති යනවා. ඒ වගේ වැඩ රාශියක් අපි පන්තිය තුල කරනවා. එතන මේ වැඩ ඔක්කොම ටික කරන්නේ ඕගොල්ලෝගේ යහපත වෙනුවෙන්. නිසා මේවා හරියට පිළිවෙල කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් නැවතත් අපි ආයෙ හම්බෙමු ජීනිස් බ්‍රේන් පේපර් එකත් එක්ක.